ඉතින් මේ තමයි මං හිතන්නේ ලංකාවේ මල්ලු වෙනක් බාර වෙන්න එකම තාපසතුමා. මේ දවස්වල මොනවද කරන්නේ? මේ දවස්වල ලැහත් වෙනවද වැඩේට? ඔව්. කවද්ද තියෙන්නේ? ළඟයිනේ? ළඟම තියෙන්නේ. දැන් අපි දැන් ඊළඟට ආසන්නම වැඩේ තියෙන්නේ කවද්ද? ලබන ඉරිදා. කවද්ද 18 වෙනිදා. මොකක්ද තියෙන්නේ? පොඩි කට්ටිය යන්න හරි. මල් පැල හිටවන්න අවුරුදු 4ට අඩු මාස 3 ඉඳලා මම දන්නේ මාස 3ට මල් පැලල්ලන්න වෙන නමුත් දෙමව්පියන්ට චූටි දරුවොත් එක්ක එකතු වෙලා තියන්න වෙයි. මාස 7-8 ළමයි සාමාන්‍යයෙන් එනවා. පොඩි ළමයි ඕනම කෙනෙක් අවුරුදු 4ට අඩු චූටි දුවලා පුතාලා සඳගිරි සෑයට අපි ලබන ඉරිදා 18 වෙනිදා එකතු කරගෙන ඒ දරුවෝ අතින් ලස්සනට සඳගිරි සෑයේ මල් පැල රෝපණය කරන්නට දවස් ඔන්න වෙන් කරලා තියෙනවා චූටි දරුවෝ වෙනුවෙන්. ඉතින් මල් පිපෙන ලස්සන මල් ගස් මේ මල් පැල මල් වගේම ලස්සන චූටි දරුවෝ අතින් ලස්සන හන්තානේ සුන්දර හන්තානේ සඳගිරි මහා සෑ පුදබිමේ රෝපණය කරන දවස අප්‍රේල් 18 ඉරිදා උදේ 8 සිට සවස 5 දක්වා දවස දාලා තියෙනවා. හැබැයි වැඩි බරක් දාන්නේ උදේ 8ත් උදේ 10ත් අතර මේ වන විට ළමයි 50ක් 60ක් විතර රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒ දරුවන්ට දැනුවත් කරලා තියෙනවා උදේ 8ත් 5ත් අතර උදේ 8ත් 10ත් අතර එන්න කියලා. උදේ 8ත් 5ත් අතර ඕන වෙලාවක පුළුවන්. නමුත් වැදගත් උදෙන්ම එන එක. එතකොට අපි වලවල් ටික හැරීම දැන් හෙට අනිද්දා පුළුවන් ප්‍රමාණයක් කරනවා. එදාට සමහරලාට අපි කණු ගහලා තියෙනවා. එතෙන් ඇවිල්ලා අම්මා තාත්තා දෙන්න එකතු වෙලා චූටි වලක් හරන්න ඕන. වලේ ප්‍රමාණය එහෙම අපි කියනවා. අම්මලා තාත්තලාට තියෙන අපේ උදළු තියෙනවා. අරගෙන අවුරුදු 4ට අඩු චූටි දුව හෝ පුතා අතින් අවුරුදු 4ට අඩු ළමයි විතර අපි මේකට යොදාගන්නේ. අවුරුදු 4ට අඩු චූටි දුව හෝ පුතා අතින් ඔබට මල් පැලේ රෝපණය කරන්න පුළුවන්. අනාගතයේ දවසකදී මේ දරුවෝ අවුරුදු 5 6 7 8 10 12 වෙලා සඳගිරි සෑය වඳින්න අනාගතයේ දවස ගෙනකොට ඒගොල්ලෝ අතින් හිටවපු මල් ගස් සඳගිරි සෑයේ තැන් තැන් වල ලස්සනට මලින් බර වෙලා තියෙන දවසක් ඒ දරුවන්ටත් දැක ගන්න ලැබෙවි. ඒ දරුවන්ගේ ජීවිතේ ලස්සන මතක සටහනක් බවට පත් වේ මේ රමණීය පිංබර සුන්දර හන්තානේ සඳගිරි සෑ පුදබිමේ ඒ පුදබිම ලස්සන කරන්න අපේ චූටි දුව අපේ චූටි පුතා අතින් මල් පැලයක් හිටෙවුවා කියලා ඔබටත් සතුටු වෙන්න පුළුවන්. ඒ දරුවටත් ඒක දැකලා සතුටු වෙන්න පුළුවන්. එහෙමනම් ගැළපෙන සුදු ඇඳුමක් ඇඳගෙන එන්න අවුරුදු 4ට අඩු චූටි දුවලා පුතාලා. එහෙමනම් එන අය දරුවෝ එකතු කරගෙන එන අම්මලා තාත්තලා 071 4යි 96යි 20යි 50 මගේ දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න. එතකොට මේ වැඩේට එද්දි ඔයාලා මල් පැල ගේන්න ඕනද කියලා අහයි. ගේනවා නම් කැමති නම් ගේන්න, නැත්නම් මෙහෙන් අපි මල් පැල දෙන්නම්. ගේනවා නම් හොඳයි. ගේනවා නම් බක්මී පැල, රත් මැයි මල් පැල, ඊට පස්සේ අර 3 මාසේ මල් කියලා තියෙනවා අන්න ඒ මල් පැල, ඊට පස්සේ රද්දෝතොළු පැල වගේ සුදුසු මල් පැල වර්ග මේ නම් සඳහන් කරපු මල් පැල වලින් සුදුසු මල් පැල ප්‍රමාණය කැලණි 30 පැල මේ මල් වර්ග පහෙන් කැමති පැල ප්‍රමාණයක් අරගෙන ඉන්න කියලා මතක් කරනවා. ඉතින් ආයුෂ්මලි අපිට දැන් මේ වැඩේටත් මහන්සි වෙන්න වෙනවා. ඒ වැඩේ 18 වෙනිදා ඉවර කරපු ගමන් අපිට ඊළඟට තියෙන බරම වැඩේ මොකද්ද? ලෑස්තිද ඒකට දැන්? කට්ටිය හැමෝටම ආරාධනා කරන්නේ. මේ වගේ ලස්සන මල් ටිකක් එදාට වෙඩින් එකට මල් බොබිස් හදන්න කොහෙන්ද මල්? අපි හන්තානෙන් ගියේ. සඳගිරි සෑය. මෙන්න මේ වගේ ලස්සන මල් අයිස්ගේ වෙඩින් එකට අපි ගෙනියන්න ලැහැස්ති. ඉඩිලි ටික